අද උයන්න මොනවත්ම නෑ පුතේ. උඹගේ අප්පච්චි නැතුන දවසේ ඉඳලා අම්මට මොනව කරන්නද පුතේ කර කියා ගන්න දෙයක් නෑනේ. ඉන්නකෝ මම අර බංගලාවේ ගෙදර අද දානයක් තියනවලු පුතේ. මම උඹට මොනවා හරි අරගෙන එන්න. උඹ කොහෙවත් යන්න එපා අප්පච්චි. කොහොමම ඉන්න ඕනේ. මං ගිහිල්ලා එනකම් මගේ පුතා බඩගින්නේ නෝනා. පුතා අඬනවා නෝනා. අනේ මට බට්ටි අනේ මේ එළි වෙන්න හම්බුන්නේ නැහැ මේ මහා පාන්දර. මම මේ පන්සලට ගෙනියන්න කියලා දාන ටික හද හිටියේ. උඹලා මේ හිඟමනේ නෝනේ මේ එළි වෙන්නත් කලින් මම නෝනට බුදුපවත්තේ මගේ මට සනීප නෑ නෝනා. මගේ පුතාට බඩගිනි කියලා අඬනවා නෝනා. අපි මොන කරන්නේ ඉතින් මොන හරි ඔය අතපය හතර උඹලගේ තියෙන්නේ උඹලට මොන හරි හම්බ කරගන්න පුළුවන් නේ. දරුවන්ට කන්න ටිකක් දෙන්න. මට මේ පොක්ලි අමාරුවක් තියෙනවා නෝනා. මට කරන්න දෙයක් නැහැ. මම දැන් පන්සලට යන්න ඕන. මම පන්සලට මූසලකමට මෙතන ඉන්න තු පයන් යන්න මෙතනින්. මට දෙන්න විදියක් නැහැ මේ වෙලාවේ. හොඳයි දානෙ ගෙනාවා නේද? අපේ නෝන මහත්මිය තව දානෙකුත් අපිට ලැබුණා. ඒ නිසා ওই දාන ගෙනපත් හොඳයි. ඒ කෙරෙම පිරිසයි ඔබතුමිය එකතු වෙලා බුද්ධ පූජාවලා බුද්ධ පූජාව පවත්වමු. ඊට පස්සේ මේ දාන එක නම් අර නැතිපරි අයිසක අම්මා කෙනෙක්කුයි පොඩි දරුවෙකුයි ඇවිල්ලා ඉන්නවා. මේ පූජාවෙන් පස්සේ අහිංසක කාන්තාවන්ට ඒ පොඩි දරුවට මේ දාන ටික පූජා කරොත් හොඳයි කියලා මම හිතනවා. ඉතින් සිද්ධ වෙනවනේ ඉතින්. අංසාවයි දරුවයි තමයි මේ. බොහොම ස්තුතියි නෝනා. අපේ ආමුදුරනේ ඔබ වහන්සේට හොඳයි. දෙදෙනාටම නිරෝගී සුවපත් වේවා. බොහොම හොඳයි. සන්තෝෂයි. දීර්ඝායු සම්පත්. නෝන මහත්මිය අද දවසේ දානි හදාගෙන ඇවිල්ලා දැන් බුද්ධ පූජා තිබ්බා. ඒ ඔබතුමියත් පින් සිද්ධ වෙන කටයුත්තට සම්බන්ධ වුණා. මේ මම හිතනවා ඔබතුමිය අද දවසේ තවත් පින්කමක් කරගත්තා. නැතිබරි අහිංසක පිරිසකට ආහාර වේලා පූජා කළා. ඒකත් මහා පින්කමක්. නැතිබරි මිනිසුන්ට සලකන එක, නැතිබරි උදවියට යමක් දීම බුද්ධහමේ තියෙන පින්කම් අතර වටිනා පින්කමක්. ඉතින් අද අපේ සමාජයේ ඇත්ත වශයෙන්ම අපි පැහැදිලිව කියා හිටින්න ඕනේ. නැතිබරි මිනිස්සු අහිංසක මිනිස්සු ගොඩක් ඉන්නවා. ඒ පිරිසගේ නැතිබරිකම ගැන හිතලා යමක් තියෙන පිරිස යමක් දෙන්න කල්පනා කරන්න ඕනේ. ඒක බුද්ධ ආගමේ කියලා තියෙනවා. අපේ බුදුහාඳුර අපිට උගන්ලා තියෙනවා නැතිබරි මිනිසුන්ට යමක්කමක් තියෙන පිරිස දෙන්න ඕනේ. ඒක බුද්ධ ආගමේ බොහොම හොඳට දේශනා කරලා තියෙනවා. අනිත් ආගම් වලත් එහෙම දේශනා කරලා තියෙනවා. සවබතුමි අද දාලාන ඇවිල්ලා බුද්ධ පූජා කළා. අපේ පන්සලට දානි අරන් ඇවිල්ලා නැතිබරි මිනිසුන්ට ඔබතුමියගේ ධනෙන් සකස් කරපු යම් ආහාර වේලක් පරිත්‍යාග කරන්න ලැබීම ඒ බුදුදහම ඔස්සේ ගමන් කරන කාන්තාවක් හැටියට ඔබතුමියට මේ වෙලාවේ සතුටු වෙන්න පුළුවන්. දැනුවත්ව නොදැනුවත් මේ කටයුත්ත හොඳට සිද්ධ වුණයි කියලා.